ඉතින් ඔයාලට. ඔන්න ඉතින් ඔයාලා දැන්ටම දන්නව ඇති නේද අපි මේ කොහෙද යන්නේ කියලා. අපේ thumbnail එකේ තිබ්බනේ අපි යන තැන විස්තරේ. ඉතින් එන්න අපිත් එක්ක. අපි මේ යන්නේ මැදවච්චිය පාස් කරලා වවුනියා පාරේ යනකොට තමයි මෙන්න මේ ලස්සන ගලත් එක්ක තියෙන පන්සල හම්බ වෙන්නේ. ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ අපි දෙන්න අද යන ලස්සන පන්සල තමයි මේ පේන්නේ ඔයාලට. මල් ගත්තා. මේ මල් ටිකට මම ගියා අපිට රුපියල් 200යි. එක පොකුරක් 100යි. කණ්ඩක් තමයි නගින්න තියෙන්නේ ඉතින්. පට්ට අවුව. අපි අවුවේ ආවේ. කවුරුත්ම නැහැ. අද නිවාඩු දවසක් කළා මේ සෙනඟ කවුරුත්ම නැහැ නේද? මට අවුවනේ දැන් අපිනේ මේ පිස්සු වගේ මේ වෙලාව වෙන්නේ. අවන්න යන් උඩ ගිහින්. ඒ වෙනකොට Sidor. Iya kita terus. Ya udah nama apa? Baju tadi. Udah naik apa? Kalau pakai ni lah. Tu udah macam ni lah. Enak ni. Kau urut ni apa dia nanti lagi ni. Kita ini ada. Udah kati northern ni. Kalau yang ini ni. Kalau yang awet ni. Kena ada. Kalau pakai. Arban. ලස්සන අර අහර එක පාට. අන්න රෑට පේනවාට මේ වැවක් දුකද වතුර තියෙන. අර පැත්ත එක පාට. අර වැව තියෙන පැත්ත එක පාට. මේ පැත්ත එක පාට මේ පැත්ත එක පාට. අම්මෝ. රිලවුත් තින්න. උඩ යනවා ටිකේ. උන්ට මාන්සිය. දැන් උඩට මම තිට්ටු බම්බුකුත් තියනවා. Water tank ya. Water tank ya. Itu apa? Asrani antara. Awasnya tidak bahina කට මේකට වඩා ලස්සන දෙන්නේ. ඔව් ඊට බහින ගමු. අන්න හරි අර කුඹුරු නේද අර පේන්නේ. ඔව්. අපි දැන් ඉන්නේ ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරස්ථානයේ. අතීතයේ දෙමළ භාෂාවෙන් තපසිමලය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ මේක. ඉතින් ඒකේ තේරුම වන්නේ තාපසයන් වැඩ සිටි ස්ථානය කියලා. මේ ස්ථානය පූජනීය ස්ථානයක් බවට ගොඩනගලා තියෙන දේවානම්පියතිස්ස රජතුමා බවත් ඒ ක්‍රිස්තු පූර්ව 236 දී පමණ ඉදි කරලා තියෙනවා කියලා තමයි සාක්ෂි හමු වෙලා තියෙන්නේ. මම දැක්ක අතන පල්ලෙහා යනකොට බෝඩ් එකක් ගහලා තියෙනවා මේ යනවා නම් වැලියෝරයක් අරගෙන උඩට මළුවට අරගෙන ගිහිල්ලා දායක වෙන්න කියලා. ඉතින් අපිට මේ වැලි අරගෙන එන්න බෑග් එකක් තිබුණේ නැහැ. මම දැක්ක ඉතින් ගහලා තියෙනවා. වැලි තිබ්බා ආයේ මෙඩල් එහෙම මෙතන මේ පල්ලෙහා දාලා තිබ්බා. වහන්සේ මිහින්තලාවට වැඩම කිරීමට කලින් ඒ අසල ගල් පර්වතයට වැඩම කර ඇති අතර ඊට පස්සේ මිහින්තලයට වැඩම කළ බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මිහිඳු හිමියන් ඇතුළු පිරිස මුලින්ම 이르දි බලයෙන් වැඩම කරපු ස්ථානය ඍෂිවරු බසින ස්ථානය. ඍෂීන් බැස්ස ගල ලෙස හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ තමයි මේක ඉසිවරුන් බැස්ස ගල ඉසින් බැස්ස ගල බවට පත් වෙලා තියෙන්නේ කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් මේක ඔයාලට ඉසින් බැස්සගල පුරාණ රජමහා විහාරස්ථානයට ගිහිල්ලත් ඔයාලට මේ පර්වතයට නගින්න පුළුවන්.
එයා ෆූල් දඩන් ගබන් තාම හදන ගමන් තියෙන්නේ බලමු දීලා ලස්සන වැවකට. ඉතින් මේක තියෙන්නේ සිම්බැස්සකල පන්සලට චුට්ටක් එහා පැත්තේ තියෙන අතුරු පාර, ඒ කියන්නේ තාර පාරේ පොඩ්ඩක් දුර යනකොට හම්බ වෙනවා ඔයාලට චෛත්‍යයක්. ඒ චෛත්‍යයෙන් දකුණු පැත්තට දාලා චුට්ටක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙන බොරළු පාරේ තමයි යන්න ඕනේ. ඉතින් අත්‍තරම් මේක උඩට මාරම ලස්සනට වෙන ඒ නිසා තමයි අපි දෙන්නත් එක්ක මේකට ගියේ. ඉතින් යනකොට කට්ටිය නානවා ලස්සන පන්සලය. අපි යනකොට චුට්ටක් හවස් වෙලා තිබ්බේ. ඉර බැහැගෙන යනවා මාරම ලස්සනට වෙනවා. ඔයාලත් ගියොත් මේ තැනට අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඇත්තටම මාරම ලස්සනයි එතන. දැන් අපි ගෙදර යන්න තමයි යන්නේ. දැන් ඔන්න අපි සිම්බැස්ස ගලින් බැහැලා ඊට පස්සේ අපි උඩ ඉන්නකොට දැක්ක වලට පේනවා නේද ලස්සන වැවක් තියෙනවා. අපි ඒ වැවටත් දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ වැව. මේ තියෙන එක තමයි අපි උඩ ඉඳන් වලට පෙන්නුවේ ඒක. ඉතින් දැන් ඔන්න අපේ වීඩියෝ එක ඉවර වෙන්න තමයි යන්නේ. එහෙනම් අපේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාලත් මේ එතනට ඇවිල්ලත් ඇති සමහරක් අය ඒ වගේම ඇවිල්ලා නැතුවත් ඇති. පුළුවන් අය ඉන්නවා නම් ඇවිල්ලා බලන්න. ඇත්තටම ලස්සනයි. අපි වගේ දවල් එන්න එපා. හවසට එන්න. හවසට මාරම ලස්සනයි. එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි.